මටත් හිතෙනවා ගෙදර ඉඳලා පොඩියට බිස්නස් එකක් පටන් ගන්න. ඒත් ඉතින් කොහොමද ඒ ගැන අදහසක්? කිසිම දෙයක් ඔළුවට එන්නේ නැහැ නේ. කරන්න ආසාව තිබුණාට මේ ගැන දැනුමක් නැහැ. කොහොමද මම මේ ව්‍යාපාරේ පටන් ගන්නේ? මෙන්න මේ වගේ අදහස් තියෙන කෙනෙක්ද ඔයා? ඉතින් ඔන්න ඔය ගැටලු ටික निराකරණය කරගන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝ එකේදී කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර අහගෙන ඉන්න. හෙලෝ ළමයි, කොහොමද ඉතින් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද ඔයාලට මම මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගෙදර ඉඳලා පොඩියට පුංචියට බිස්නස් එකක් පටන් ගන්න හිතන කෙනෙක්ට අවශ්‍ය වෙන කරුණු කාරණා කීපයක් ගැන. බිස්නස් එකක් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට මේ වීඩියෝ එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඒක නිසා මම දන්න කරුණු ඔයාලට මේ වීඩියෝ එක තුළ අන්තර්ගත කරලා දෙන්න තමයි මම මේ සූදානම් වෙන්නේ. ඉතින් ළමයි, ව්‍යාපාරයක් කියලා කිව්වම ව්‍යාපාර අපිට කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. ඉතින් මම මේ දේවල් කියලා දෙන්නේ ගොඩාක් සරලව, ගොඩාක් සංකීර්ණව කියලා දෙන්නේ නැහැ. මොකද හැමෝටම තේරෙන්න ඕනනේ. ඒක නිසා මම මුලින්ම කියන්නේ අපි සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් කියලා කිව්වම ව්‍යාපාර කොටස් දෙකකට අපිට වර්ග කරන්න පුළුවන්. භාණ්ඩ හා සේවා කියලා. ඒක තේරෙනවනේ. සාමාන්‍යයෙන් අපි අතට අල්ලන්න පුළුවන් භාණ්ඩයක්. ඒ එකත් එක්ක ව්‍යාපාරයක් කරනවා. ඒ කියන්නේ භාණ්ඩයක් නිෂ්පාදනය හෝ අතරමැදියෙක් වෙලා හරි කොහොම හරි භාණ්ඩයක් අපිට අතට අල්ලන්න පුළුවන් දෙයක්. ඒක ව්‍යාපාරයක් කරගෙන කරනවා නම් ඒක අපිට භාණ්ඩ ව්‍යාපාරයක් විදිහට භාණ්ඩ හා සේවා කියන කොටස් දෙකෙන් භාණ්ඩ ව්‍යාපාරයක් විදිහට අපිට ඒක වර්ග කරන්න පුළුවන්. සේවා ව්‍යාපාරයක් කියලා කිව්වොත් එහෙම ඔයාලා සේවාවක් සපයලා පාරිභෝගිකයෙක්ට එහෙම නැත්නම් අපේ කස්ටමර් කෙනෙක්ට ඔයාලා ගතින් සේවාවක් දීලා ඔයාලා ඒකට මිලක් නියම කරලා මිලක් අය කර ගන්නවා නම් ඒක තමයි සේවා කියන කොටසට යන්නේ. අපි සාමාන්‍යයෙන් දන්නා වෛද්‍ය සේවාව, ගුරු සේවාව, ඔය වගේ දේවල්. ඒත් එක්කම අපි හිතමුකෝ සැලොන් එකක් කරනවා කියලා. සැලොන් එකක් කරන කෙනෙකුත් කරන්නේ සේවාවක් සපයන එකක්. ඉතින් එයා ඒකට මිලක් නියම කරනවා. ඒක තමයි එතකොට එයාගේ ව්‍යාපාරය වෙන්නේ. භාණ්ඩ ගැන යන ව්‍යාපාර නම් අපි ගොඩක් දුරට දන්නවනේ. ඒව ගැන හැමෝම කරනවා, දන්නවා, අහනවා ඒ වගේ නිසා. ඔය විදියට පුංචි පැහැදිලි කිරීමක් මම කරේ හැමෝටම තේරෙන විදිහට. භාණ්ඩ හා සේවා කියලා අපේ ව්‍යාපාර කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. ඔන්නෝක මුලින් මතක තියාගන්න. හරි, එහෙනම් අපි අපේ වැඩේට බහිමු. ඊට පස්සේ ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ කොලේකුයි පෑනකුයි අරගන්න. අරගෙන මෙන්න මේ විදිහට පොඩි නෝට් එකක් දාගන්න. මේ විදිහට කියන්නේ මම මේ කියන විදිහට කරන්න. ඔයාට දැන් ව්‍යාපාරයක් කරන්න හිතලා තියෙනව නම් යම් කිසි අදහස් ටිකක් ඔළුවේ ඇතිනේ. ඒ කියන්නේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් මට මෙන්න මේ දේ සම්බන්ධව මට ව්‍යාපාරයක් කරන්න පුළුවන්. මට මෙන්න මේ දැනුම තියෙනවා. මේ දැනුම තියෙන ඉඳ මට මේකෙන් ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. අන්න ඔය වගේ. එහෙම නැත්නම් කෙනෙක් සමහරට කෝස් එකක් කරලා එහෙම දැනුම තියෙනවා. මොකුත් නොකර හිටියට ඒ දැනුම ගොඩාක් යා ළඟ තියෙනවා. ඒක නිසා ඒකෙන් මට බිස්නස් එකක් පටන් ගත්තොත් මට ඉස්සරහට මේක කරගෙන යන්න පුළුවන් වෙයි. ඔන්න ඔය වගේ නොඑක අදහස් තියෙනවානේ. අන්න එහෙම තමන් ළඟ තියෙන අදහස්, තමන්ට හිතන දේවල්. තමන් ව්‍යාපාරයක් විදිහට කරන්න තමන්ට මොනවා හරි දෙයක් හිතලා තියෙනවා නම් ඒ දේවල් ගැන පුංචි සටහනක් දාගන්න. මෙතනදී ගොඩාක් දෙනෙක්ට මෙන්න මෙහෙම හිතෙන්න පුළුවන්. දැන් ඔයාට මෙහුන් සම්බන්ධ මම මේ පුංචි උදාහරණ ගන්නේ. මහන්න දන්න කෙනෙක් කියලා හිතමුකෝ. එතකොට එයාට පුළුවන් මෙහුන් ව්‍යාපාරයක් පටන් ගන්න. ඊට පස්සේ පුළුවන් දැන් කෑම හදන්න ගොඩාක් කෑම ಜಾති හදන්න දක්ෂ කෙනෙක් නම් සෝටිස් වර්ග, කේක්ස් වර්ග, ඒ වගේම බත් ඒ පැත්තෙන් නම් කෑම ඒ වගේ දේවල් කරන්න එහෙම දක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට එයා ඒකත් ওই නෝට් එකේ දාගන්නවා. ඒත් එක්කම තව මල් පැල බිස්නස් එකක් කරනවා. ඒ පැත්තට යනවා නම් පැල වවන්න, මල් පැල වවන්න. ඒතර මල් වවන එකෙත් ගොඩාක් තියෙනවානේ අපිට හිතාගන්න. ගොඩක් දේවල් කරන්න පුළුවන් ඒකිනුත්. අන්න ඒ වගේ අදහසක් තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. බේබි අයිටම්ස් කරන කෙනෙක් අපි හිතමුකෝ. නිව්බෝර්න් බබාලට ඕන කරන අයිටම්ස් වර්ග තියෙනවානේ ගොඩාක්. නැපීස්, ගවුම්, බ්ලැන්කට් ඔය වගේ ගොඩක් දේවල් තියෙනවානේ. අන්න ඒ වගේ දෙයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් දැන් ඔයා ලියාගත්ත කොලේ ඔය කිහිපයක් ලියලා තියෙන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයා ඔය සටහන දාගත්තට පස්සේ ඔක නෝට් කරගත්තට පස්සේ මුලින්ම බලන්න ඔයාට ඔය ලියාගත්ත දේවල් වලින් ඔයා දක්ෂ මොනවටද කියලා. මොනවා හරි දෙයක් කරන්න නම් අපි දක්ෂ වෙන්න බෑ නේද? දක්ෂතාවය තියෙන්න ඕනේ. එහෙම නැත්නම් දක්ෂතාවයක් නැත්නම්, ඒ කියන්නේ දැන් මං හිතමුකෝ මෙහෙම කියන්නම්කෝ ඇඳුම් මහන්න. ඇඳුම් මහන්න මට බෑ. මං දන්නෙත් නැහැ. මං ඉගෙනගෙනත් නැහැ. නමුත් ඔයා ආසයි ඇඳුම් මහන්න. ඇඳුම් මහන්න ඉගෙනගෙන බිස්නස් එකක් විදියට කරන්න. අන්න එහෙම අදහසක් තියෙනවා නම් ඔයා ඒක පළවෙනි තැන දෙන්න. ඒ දෙයටම පළවෙනි තැන දෙන්න.
ඊට පස්සේ ඔයා බලන්න ඕන දැන් මං කිව්වනේ කලින් Tamanට හැකියාව තියෙන දේ මුලින්ම තෝරගන්න කියලා. ඊට පස්සේ එහෙම නැත්නම් හැකියාව නැත්නම් මං කලින් කිව්වා වගේ Taman ආස දේ හැකියාවක් නෑ මට. නමුත් මම ඉගෙනගෙන ඒ දේ ඉස්සරහට කරගෙන යන්න කැමතියි. අන්න එහෙම තියනවා නම් ඒක තමයි අපි මුලින්ම ටික් එක දාගන්න ඕන. ඊට පස්සේ ඔයා හිතන්න ඕන ඊළඟ දේ මම මේකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය හොයාගන්නේ කොහොමද? දැන් අපි මම ඇඳුම් මහන එකම ගත්ත එක හැමෝටම තේරෙන නිසා දැන් ඇඳුම් ව්‍යාපාරයක් කරනවා නම් අපි හිතමුකෝ බේබි ඇඳුම් කියලා. පොඩි බබාලගේ ඒ කියන්නේ බේබි ගර්ල්ස්ලා වගේ ඒගොල්ලන්ගේ ඇඳුම් කියලා. බේබි ගර්ල්ස්ලාට ඇඳුම් කරනවා නම් ෆ්‍රොක් වගේ කරනවා නම් ටොප් ස්කර්ට්ස් ඕම කරනවා නම් අපි ඉතින් ඒව කරනවා නම් අපිට ඒකට ඕන කරන අමුද්‍රව්‍ය අපි සපය ගන්න ඕන. ඉතින් ඔයා ඊළඟට බලන්න ඕන මට මේ අමුද්‍රව්‍ය ටික ලබා ගන්න පහසුද? ලබා ගන්න පහසු ක්‍රම තියෙනවද? එහෙම නැත්නම් මම ඉන්න ටවුන් එකෙන් ගන්නවද? මම නැත්නම් කොළඹ ගිහිල්ලා ගන්නවද? එහෙම නැත්නම් තවත් අඩුවට තියෙන තැන් තියෙනවද? ඔය වගේ ඒ දේවල් ගැන පොඩ්ඩක් නෙමෙයි හොඳටම සැලකිලිමත් වෙන්න ඕන. අනිත් එක ළමයි මොනවා හරි දෙයක් බිස්නස් එකක් විදියට අපි සිලෙක්ට් කරගත්තා නම් ඔයාලා පොඩ්ඩක් වෙළඳපොළ රිසර්ච් එකක් කරන්නම ඕන. ඒ කියන්නේ දැන් ඔයා ඇඳුම් ව්‍යාපාරයක් පටන් ගන්න හිතනවා නම් ඔයාලා පොඩ්ඩක් වෙළඳපොළේ ඇවිදලා ඇඳුම් වල මිල ගණන් කොහොමද යන්නේ, දැන් මොනවද ට්‍රෙන්ඩ් වෙලා තියෙන්නේ, ට්‍රෙන්ඩින් වෙලා තියෙන මොනවද, ඔය වගේ ගොඩාක් දේවල් හොයන්න තියෙනවා. ඒ ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟ කාරණේ තමයි අපි කරන නිෂ්පාදනය අපිට මේක විකුණ ගන්න අපිට වෙළඳපොළක් හදා ගන්න පුළුවන්ද කියන එක. ඒක අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ලොකුම කාරණාවක්. මොකද ගොඩක් දෙනෙක් කියන්න පුළුවන් අපි බිස්නස් එකක් පටන් ගත්තා අපි මේ දේවල් කරනවා නමුත් මට වෙළඳපොළ නැහැ කියලා. එහෙම කියන්න හේතු ගොඩාක් බලපානවා. ඉතින් ඒවා අපි ඉස්සරහට කතා කරමු. කස්ටමර් බේස් එකක් හොඳ කස්ටමර් බේස් එකක් හදාගන්න එක තමයි ඊළඟ අරමුණ වෙන්න ඕන. ඉතින් ඒකටත් අපි ලොකු සැලකිල්ලක් දක්වන්න ඕන. තමන්ගේ නිෂ්පාදන අලෙවි කරන්නේ කොහොමද? ඒ දේවල් අලෙවි කරන්නේ කාටද? ඔය වගේ නොයෙක් දේවල් කියන්නේ දැන් අපි මොන හරි නිෂ්පාදනයක් කරනවා නම් තමන්ගේ යාළුවන්ට, තමන් ඉන්න අවට අයට, එහෙම නැත්නම් මේක ඔන්ලයින් කරනවාද? ඔය වගේ දේවල් ගැන හිතන්නත් ඕන. ඉතින් ළමයි ඊළඟ වැදගත්ම කාරණාව තමයි අපේ ව්‍යාපාර ලියාපදිංචිය. BR එක නැත්නම් ව්‍යාපාර ලියාපදිංචිය. ඉතින් මේ ගැන මම වෙනම වීඩියෝ එකක් අරන් එන්නම් ඉදිරියේදී. හරි ඔන්න ඔය විදියට මම ඔය කතා කරපු කරුණු ටික ගැන ගොඩාක් සැලකිල්ලක් දක්වන්න මුලින්ම. ඊට පස්සේ මම නැවතත් එනවා අර ව්‍යාපාරිකයා සහ ව්‍යවසායකයා කියන කොටසට. මම ඒ ගැන චූටි පැහැදිලි කිරීමක් කරන්නම් ළමයි. මෙන්න මෙහෙමයි. ව්‍යාපාරිකයා සහ ව්‍යවසායකයා කියලා කියන්නේ කෙනෙක් නෙමෙයි දෙන්නෙක්. නැවත සැරයක් මම ඒක කියනවා. මෙන්න මෙහෙමයි ඒක වෙන්නේ. ඉතින් ව්‍යාපාරිකයා කියලා කියන කෙනා අපිට ඕනම වෙලාවක ඕනම අවස්ථාවක වෙන්න පුළුවන්. මට මේ දැන් උනත් ව්‍යාපාරික අවස්ථාවක් අරගෙන ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. නමුත් ව්‍යවසායකයෙක් කියලා කියන්නේ ව්‍යාපාරිකයාට වඩා ආත්පසින්ම වෙනස් කෙනෙක්. මම මේ විදිහට පුංචි උදාහරණයක් ගන්නම්. ඔයාලගේ ගෙදර ගහක අඹ තියෙනවා. ඉතින් ඔන්න ඔය අඹ ටික ඔයාට ඕන විකුණ ගන්න. ඔයා කරන්නේ මොකද්ද? අඹ ටික කඩලා කාට හරි කෙනෙක්ට විකුණනවා. ඔන්න ව්‍යාපාරික අවස්ථාවක්. එතකොට ඔයා එතනදී ව්‍යාපාරිකයෙක් වුණා. අඹ කැඩුවා. අඹ ටික අරගෙන එහෙම කාට හරි විකුණනවා. ඊට පස්සේ ඔයා එතන උනේ ව්‍යාපාරිකයෙක්. හරිද? ඊට පස්සේ ඔය අඹ ටික ගත්ත කෙනා ඔය අඹ ටික ගෙදර ගෙනහිල්ලා එයා අඹ ජෑම් එකක්, ජූස් එකක් මොන හරි අඹ වලින් මොන හරි ප්‍රොඩක්ට් එකක් කරනවා. අන්න එතන තමයි ව්‍යවසායකයා බිහි වෙන්නේ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති. හරි. දැන් ඉතින් ඔන්න මම කාරණා කීපයක් ගැනම සාකච්ඡා කරා. ඉතින් මම හිතනවා ඔයාලට ව්‍යාපාරයක් පටන් ගන්න ඕන කරන මූලික අඩිතාලම දාගන්න පුළුවන් වෙයි කියලා මම මේ කියලා දුන්නු කරුණු කාරණාත් එක්ක. ඉදිරි වීඩියෝස් වල මම එකින් එක මම ස්ටෙප් බයි ස්ටෙප් යන්නම්. ඔයාලා ඔය තෝරගත්ත දේ එහෙම නැත්නම් ඔයාලා කොලේක ලියාගත්ත දේවල් එකින් එකට කොහොමද අපි කරගෙන යන්නේ කියලා මම ඉස්සරහට පැහැදිලි කිරීමක් කරන්නම්. මම ඉදිරියේදී කියලා දෙනවා කොහොමද ඔයාලා පටන් ගන්න ව්‍යාපාරය ඔන්ලයින් විදිහට කරගන්න ඕන කරන දේවල් අපි ඒක කරන්නේ කොහොමද? මේ දේවල් ගැනත් මම පැහැදිලි කරනවා අනිවාර්යයෙන්ම. ඊට වැඩිය මේ වීඩියෝ එකේ කතා කරන්න ගියොත් වීඩියෝ එක ගොඩාක් දික් වෙනවා. ඊට පස්සේ ඔයාලට බලන්න බෝරින් වෙනවා. ඒක නිසා මම ඊතුරු ස්ටෙප් ටික මම ඊළඟ වීඩියෝස් වල ගේන්න බලාපොරොත්තු වෙමින් තවත් පුංචි ඉල්ලීමක් තියෙනවා. මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඒත් එක්කම මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා ඔයාලගේ අදහස් පහලින් comment කරගෙන යන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මම ගිහිල්ලා එන්නම්. නැවතත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.